guys, welcome back to my channel. Ada mama Q&A එකක් කරනවා මගේ makeup routine එකක් කරන ගමම so that you guys get to know a little about me. So yeah, let's start with our Q&A. First thing in my makeup routine is I'm going to prep my skin. මම ඉස්සලාම skin එකේ glowy base එකක් නැත්තම් ඔයගොල්ලන්ගේ makeup එක ලස්සන්ට flawless skin like වගේ හැමෝම කියන්නේ ඒ විදිහට තියෙන්නේ නැහැ. ඒතරර සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා කට්ටියගේ separate වෙනවා. ඒ separate වෙන්නේ නැති වෙන්නේත් හොඳ base එකක් තිබ්බහම මගේ dry skin ඒකින්ද මට හොඳට hydrate කරන්න ඕනේ මගේ skin එක. නැත්තම් මගේ separate වෙනවා. ඒකලා dry patches ගොඩක් හිටිනවා. So ඉස්සලාම මම skin care routine එකේ මම ටෝන් එකක් පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට කැමති ටෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ටෝන් එකකින් වෙන්නේ ගොඩක් hydrate වෙනවා face එක. මේකේ ගොඩක් water වගේ consistency එකක් තියෙන්නේ. ඒකෙන් හොඳට hydrate කරගන්න ඕනි ඉස්සෙල්ලාම. So my first question is where are you from? මම ඇත්තටම කැන්ඩි වලින් අවුරුදු 27ක්ම කැන්ඩි වල තමයි ජීවත් වුණේ. ඉස්කෝලේ ගිය කැන්ඩි වල වැඩ කරෙත් කැන්ඩි වල higher studies කරෙත් කැන්ඩි වල so my whole life was based in candy. මම එළියට ගිහිලා කවදාවත් ජීවත් වෙලත් නැහැ. මේ අවුරුද්දේ අප්‍රේල් වල තමයි මම ඉංග්ලන්ඩ් වලට move වුණේ. මම බැන්දා ඊට පස්සේ මම husband එක මෙහෙට move වුණා. So yeah, that's where I am from. Okay, මගේ second step එක තමයි serum එකක් පාවිච්චි කරන එක. මම ordinary brand එකෙන් hyaluronic serum එක තමයි පාවිච්චි කරන්නේ. ඒකත් මගේ dry skin එකට target කරලා තමයි මම පාවිච්චි කරන්නේ. So yeah, this is my next step in my skincare. ඒක කරන ගමන් මම ඔයගලන්ට මගේ ඊළඟ question එකක් කියන්නම්. So how did you meet දීලක? දීලක කියන්නේ මගේ husband. අපි අතරම 2018 තමයි ඉස්සලාම අපි we saw each other. ඒ මගේ කසින්ගේ යාළුවෙක් දීලක. එයායි දීලකයි එකට ස්ටඩි කරේ යුනි වල. එහෙම තමයි මගේ කසින් යාව දැනගත්තේ. but ඒ කාලේ එහෙම මොකුත් තිබෙන්නේ නැහැ. but later on after 2-3 years අපේ අයිගේ වෙඩින් එකට එයාට ඉන්වයිට් කරලා තිබ්බා. මම අතටම එක්ස්පෙක්ට් කරෙත් නෑ එයා ඉඳී කියලා. ඊට පස්සේ මම ඉතින් කතා කළා කොහොමද කියලා අහලා tamai chota it started and yeah, now here we are bandala avurudukut wenna yanawa and it's been really good and yeah, I'm happy. man chota blush when I gonna get but anyway, we're gonna go to our next step. My next step is using a moisturizer. My moisturizer ekak පාවිච්චි කරන්නේ light moisturizer. I know I need a heavy one, but මං heavy ඒවා තියනකොට makeup එකක් උඩින් දානකොට මම ඇත්තටම කැමති නැහැ. එතකොට අර තවත් heavy වෙලා නිකන් sticky වෙනවා. මම ඒකට කැමතිම නැහැ. So I want a light moisturizer. මම ඒකින පාවිච්චි කරන්නේ Neutrogena ගේ Hydro Boost කියන එක. මෙහි ඇවිල්ලා තමයි ඇත්තට makeup පාවිච්චි කරන්න මම පටන් ගත්තේ, but it's really good. And I have almost run out. අන්තිම ටික තමයි තියෙන්නේ. But it's really good. ඒක හොඳට hydrate වෙලා ඒ කියන්නේ මම 48 hours නෙමෙයි අපරකින්ද 72 hours තියනවා කියලා කියනවා. But it's actually true. ගොඩාක් වෙලා මගේ මූණ hydrate වෙලා තියෙනවා especiallyම මේ moisturizer එකේ හින්දා. Okay, so my next question is, do you believe in love at first sight or do you think love grows over time? Love at first sight. මට හිතෙනවා ඇත්තටම අර ඉස්සලාම දකින attraction එකෙන් තමයි කොහොම වුණත් අපි කාට හරි කැමති වෙන්නේ. ඒනට කාව හරි ඉස්සලාම දැක්කාම අර attract වෙනාට පස්සේ තමයි අපි ඇත්තටම හිතන්නේ okay, I might like him කියලා. But I do really believe in love grows over time. ඒ කියන්නේ අපි පටන් ගත්ත දවසට වඩා අද වෙනකොට අපි බලනකොට it has grown so much and ඒ කියන්නේ අර අපි දෙන්නට කරන දේවල් අපේ efforts and about how we care for each other ඒ චූටි වලින් even the small tiny bits that we share with each other ඒ හින්දා තමයි මම love grow වෙනවා කියලා හිතන්නේ. But yeah, I highly do believe in love grows with time. ඒ කියන්නේ අපි එක දවසින් මම හිතන්නේ මම කවදාවත් හිතලා තියෙනවා කියලා that I love a person. From day one you get to know each other and then the trust that you build with each other, the bond that you have with each other. ඒවත් එක තමයි slowly, gradually only love grows.
Okay, so the next question is, what is your go-to comfort food? මට හිතෙනවා මගේ comfort food මෙහි ආවට පස්සේ වෙනස් වෙලා තියෙනවා. ලංකාවේ ඉන්නකොට it was a total different one. මං ලංකාවේ එකත් පොඩ්ඩක් කියන්න. හැමදාම බත් කන හින්දා මං හරි කැමති පැස්ටා කන්න. pink sauce පැස්ටා එකක්. ඉස්සර අපේ අයියා හදනවා ඒක. අයියා හදලා අම්මිත් හැදුවා අයියා ගෙදරින් ගියාට පස්සේ. ඒ වුණාට ඒක තමයි මම හිතන්නේ මගේ comfort food එක. කියන්නේ දුක හිතුනහම වැස්සහම උණු පිට එහෙම කන්න මම හරි කැමති ඉස්සර පැස්ටා එකක් කන්න. මම අම්මිට කලින් ඉඳන්ම කියන අපි පැස්ටා එකක් කමු කියලා. but මෙහි ආවට පස්සේ මම හිතන්නේ මගේ කෑම වැඩි වුණා. මම හැමදාම ඒ පැස්ටා කෑවා. ඒකින්ද ඒක චුට්ටක් දැන් ඇත්තටම එහෙම ක්‍රේව් වෙන්නෙම නැහැ. ආස හිතෙන්නෙම නැහැ. ඒනට දැන් මං හිතුවොත් මං කැමතිම දැන් rice and curry කන්න. especially මං හිතන්නේ පොල් සම්බුලි බතුයි බිත්තරයි කරවලයි. මම දන්නවා ඔයගොල්ලොත් කැමතියි කියලා. I think that combo can never go wrong. මට හරි කැමතියි හැබැයි ගෙදර ගිහිල්ලා උණු පිට බත් කන්න. මෙහි ගොඩක් වෙලාවට අපිට උණු පිට කන්න හම්බෙන්නේ නැහැ. අපි හැබැයි rice and curry හදනවා weekends වල. ඒකත් very rarely. but කැවෙන්නෙම නැහැ අපිට rice and curry ගොඩක් වෙලාවට. අපිට ඒ කියන්නේ අර මොන හරි මට හිතෙනවා දැන් කන්න මොනවද මම කැමතිම කියලා හිතුවොත් මට හිතෙනවා දැන් කැමතිම rice and curry කන්න. So I really love rice and curry. මම හිතන අපේ රහට පුරුදු වෙලා සැරට පුරුදු වෙලා කාලා I started missing rice and curry so much. So yeah, I think my comfort food is definitely rice and curry. Okay. ඒකත් කියලා ඉවරන ගමන්ම මම මගේ sun cream එක ගා ගන්නවා. මේ දවස්වල අවුව තියෙනවා චුට්ටක්. ඒකින්ද එළියට යන්න බෑ. sun එකට ඇත්තටම පිච්චෙනවා. ඒකින්ද මේක තමයි මම ගානේ. මේ this is the beauty of Johnson කියන එකේ brand එකේ sun cream එකක්. මේකේ white cast එකක් හිටින්නෙත් නැහැ. ඒකින්ද තමයි මම මේකට හරිම කැමතියි. and ලස්සනට makeup එක යට මේක තියෙනවා. සාමාන්‍යයෙන් 3 finger method එකෙන් තමයි ගන්න කියන්නේ. ඒ වුණාට I'm running out. මගේ අතෙන්ටම තීව්‍ර වෙලා ඒකින්ද තව ටිකක් ඇදගෙන යන්න මම තමයි බලන්නේ. මගේ ස්කින් කෙයාර් එක එතනින් ඉවරයි. දැන් අපි යමු මගේ මේකප් ගන්න. මේ තමයි මගේ මේකප් බෑග් එක. ලොකු බෑග් එකක්. ගොඩාක් බඩු තියෙනවා. පාවිච්චි කරන්න නැති ඒවාත් තියෙනවා. I'm gonna start with my eyes. ඊට කලින් that's my mirror. ඊට කලින් මම ගිහලා මගේ mirror එක ගේනවා. මට අමතක වුණා එක. චුට්ටක්. Okay, mirror is here. මේක අත චුට්ටක් බලන්න වෙනවා. මම තමයි මෙතන තියනනේ. ඒතර ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් කැමරා එක දිහා බලලා. Okay, so first what we're going to do is මගේ eyebrows හදා ගන්නවා මම. ලංකාවේ වගේ shape කරගන්න විදියකුත් නැහැ. මම wax කරලත් නැහැ. මට බයයි wax කරන්න රිදෙයි කියලා. so මම tweeze එකක් අරගෙන මගේ eyebrows shape කරගන්නේ ගෙදර ඉඳන්. සමහර වෙලාවට ඔයගොල්ලන්ට පේනවද දන්නේ තුවාල වෙලක් තියෙනවා. මම හැම ඇඳලා. but for eyebrows we're going to go with the brow glue එකක්. මේක පාවිච්චි කරනවා. ඒක අතරම හොඳයි පොඩ්ඩක් අර laminated look එකක් තියෙනවා. ඒක කරන ගමන් මම ඊළඟ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ උත්තර දෙනවා. What do you do to relax after a busy day? So මං වැඩට ගිහිල්ලා gym ගිහිල්ලා relax වෙන්න මම මොනවද කරන්නේ? මං ගෙදර ඇවිල්ලා උයලා ඊට පස්සේ මම මගේ ආසම TV show එක දාගන්නවා. ආසම කියන්නේ මෙහෙමයි. ඒ වෙලාවට මම බලන්නේ මොකද්ද කියලා තමයි. ඒ කියන්නේ දැන් මම මේ දවස්වල මම බලන්නේ Wednesday Netflix එකේ Wednesday බලනවා. ඊට පස්සේ මම ඇඳට ගියාට පස්සේ I just scroll through TikTok බලලා ඊට පස්සේ yeah I go to sleep. So that's how I just relax after a very busy day. දැන් අපි concealer එක අරගෙන මේ තමයි මම ගන්න concealer එක NARS concealer එකක් in the shade medium D 1.5. මම ඒක ඇහැ උඩ ගා ගන්නවා චුට්ටක්. I have a smooth base. මේක blend කරන ගමන් ඊළඟ question එකටත් මම උත්තර දෙනවා.
තියෙනවා. Who inspires you the most in life? I really love this question. Who inspires me? Well, මං දෙන්නෙක් ඉන්නවා ඇත්තටම මගේ ජීවිතේ. කෙනෙක් තමයි අපේ අම්මී. අනිත් කෙනා තමයි මගේ අම්මිගේ අම්මා. So මගේ ආච්චි අම්මා. දෙන්නම හරිම strong characters දෙකක්. ඒ කියන්නේ ජීවිතේ තනියම හරි ඇදගෙන යයි දෙන්න තනියම. කාවත් ඕනෙත් නැහැ. ඒ වගේ වෙන්න මම හිතන්නේ මට I don't think I have even reached that point. ඒ වගේ වෙන්න but they inspire me every day. They are my role models. ඒ වගේ වෙන්න තමයි මම කවදා හරි මටත් ඕනේ. So yeah. And yeah. So they are the ones. Okay, so now I've blended my eyelids. මම eyeshadow එකක් දාගන්නවා. ඒක මම පාවිච්චි කරන palette එක. ඒකද ඔයගොල්ලන්ට ඕනේ eyeshadow brush එකක් which I can't find right now. Okay, found it. මේ වගේ blending brush එකක් ගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම මේ වගේ light color එකක් අරගෙන ඉස්සෙල්ලාම මුළු eyelid එකේම ගා ගන්නවා. dark brown එක අරගෙන එළියේ ඉඳන් ඇතුළට blend කරගන්න ඕනේ. මෙහෙම eye crease එකේ. මේකට තමයි crease එක කියන්නේ. ඒකේ ඒ කියන්නේ ගොඩාක් ගන්නත් එපා. තමන්ට කරගන්න පුළුවන් විදිහේ ප්‍රමාණයක් අරගෙන blend කරගන්න. එතකොට තමයි අර පොඩක් smoky look එකක් එන්නේ. ඒකද ඇස් දෙක පොඩක් ලස්සනට පේන්නේ. as you can see. ඊට පස්සේ මම මේක අරගෙන තව චුට්ටක් ඩාර්ක් කරගන්නවා. මොකද ඒකේ පොඩක් ඩාර්ක් මදි වගේ වෙනවා. So ඒක කරන ගමන් මම ඊළඟ ප්‍රශ්නයට ආන්සර් කරනවා. Who is your favorite makeup artist? මේකප් කරන ගමන් මගේ makeup artist ගැන කියන්නම්. අතරම මගේ wedding එකේ makeup එක කරේ makeup by Malshi. මං හිතුවටත් වඩා එයාගේ makeup එක ඇත්තටම හරිම ලස්සනයි. So I think and මං කවදාවත් මගේ makeup වෙන කාටවත් කියලා කරගෙන නැහැ. එකපාරක් මං කරා කෙනෙක්ට කියලා. I didn't really like how it turned out, but Malshiගේ makeup එක මං හිතුවටත් වඩා ලස්සනට එයා කරා. So she is my favorite makeup artist. ඔයගොල්ලෝගේ bridal makeup එක කරනවා නම් අනිවාර්යෙන්ම එයාට කතා කරලා බලන්න because එයා high end products පාවිච්චි කරන්නේත් එයාගේ makeup looks හරිම ලස්සනයි. එයා ඔයාලට කැමති විදිහට තමයි කරන්නේ. ඔයාලට ඕනේ minimal makeup look එකක්ද heavy එකක්ද කොයි වගේ එකක්ද කියලා අහලා තමයි එයා කරන්නේ. So I really recommend her. මගේ bridal picture එකකුත් මම මෙතන දාන්න. You can see එයා ලස්සනට කරා. So I really like her. So මගේ එහෙම makeup artist කවුද කැමතිම ලංකාවෙන් ඇත්තටම ලංකාවෙන් කවුද කැමතිම කියලා ඇහුවොත් I would tell her because මගේ මේකප් කරලා තියෙන මගේ ජීවිතේටම දෙන්නෙක් විතරයි. ඒ දෙන්නගෙන් මම කැමතිම එයාට. So yeah. But if you ask me internationally කවුද මගේ awesome makeup artist කියලා I would say Patrick. එයාගේ makeup හරිම ලස්සනයි. One day maybe I would get him to do my makeup as well, but yeah, let's see. But yeah, I really like him. Eyaගේ makeup is really good. Okay, so my eyes are almost done. Then තියන්නේ eyeliner ගන්න එක. චූටි වින් එකක් කරගමු අපි අද. eyeliner එකට පාවිච්චි කරන්නේ cover girl එකකින් තියෙන eyeliner එක. මේකට චුට්ටක් focus කරන්න ඕනේ. So මම මේක I'm not going to answer a question now. මේක ගාලාම මම answer කරනවා. Okay, eyeliner done. Then mama මගේ base එක කරගන්නවා. අද මම පාවිච්චි කරන්නේ ඇත්තටම tinted moisturizer එකක්. මම අතන කැමති නැහැ ලොකුට foundation ගන්න. මම ආසයි පොඩ්ඩක් skin එකත් යටින් පේන base එකක් ගන්න. ඔයගොල්ලෝ heavy යනවා නම් ඔයගොල්ලෝ
heavy කරන්න කැමති නම් foundation එකක් ගන්න මේ step එක වෙනුවට but මම ගන්නේ tinted moisturizer එකක් මේක ඇත්තටම body collection England කියලා brand එකක් ඒක ඇත්තටම හරි හොඳ dewy finish එකක් තියෙනවා and ඔක්කොම අර uneven skin එක පොඩ්ඩක් even කරලා දෙනවා මේකේ and it's really good high end brand එකක් වගේම මේකත් වැඩ කරනවා uneven skin tones ඔක්කොම even කරා එකට චුට්ටක් දාපුවාම ඇති ඒකෙන් ඇත්තටම ගොඩක් coverage එකක් තියෙනවා ඒක medium to full වගේ coverage එකක් තියෙනවා අතන මේකේ my concealer again in color එකනවා එතනටත් ගන්න ඕනේ dark circles I'm going to answer the next question. What surprised you the most when you moved to the UK? I think the biggest surprise that I came across when I moved to the UK was longer days. Summer කාලෙට දවස් හරිම දිගයි. 10 වෙනකන් එළිය තිබ්බා. අපේ ලංකාවේ එන අපිට එහෙම වෙන්නේ නැහැ. 6 වෙනකොට කලවර වෙනවානේ. වෙනකොට මෙහි 10 වෙනකන් 9 වෙනකන් එළිය තියෙනවා. මම හිතන්නේ මගේ ඉස්සෙල්ලා වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට පෙන්නුවා 7:50ට කොහොමද එළිය තිබ්බේ කියලා. දැන් නම් 7:08 විතර වෙනකන් එළිය තියෙනවා. ඊට පස්සේ කලවර වෙනවා. මොකද සම ඉවර වෙන හින්දා. I think that's what surprised me the most. The long days. මම තාම ඇත්තටම experience කරලා නැහැ short days කොහොමද කියලා. මම දන්නවා හැබැයි මේ හවස 3-4 විතර වෙනකොට කලවර වෙනවා කියලා. So yeah, it's going to be another experience and I'm actually looking forward to that. කොයි වගේද වෙන්න කියලා. So yeah, that's what surprised me the most. මගේ base එක ඉවරයි. දැන් මම bronze එකක් අරගෙන චුට්ටක් bronze කරගන්නවා. මම පාවිච්චි කරන්නේ makeup by Mario එකේ dark කියන shade එක. මගේ brush එකක් අරගෙන තමයි මම ගන්නේ. Okay, so the next question that I'm going to answer is what motivated you to become an early childhood educator? That's a long story. ඇත්තටම මගේ dream එක උනේ corporate job එකක් කරන එක and I actually did a corporate job. එනට මට ඊට පස්සේ හිතුණා ඒකට මම කැමති නෑ කියලා වැඩිය. මම ආස නෑ අතරම කම්පියුටර් එකක් ඉස්සරහා long hours වැඩ කරන්න. මම කැමති පොඩ්ඩක් එළියට ගිහිල්ලා මිනිස්සු එක්ක interact වෙලා. එහෙම මට realize වුණේ මම ඊට කලින් corporate job එක කරන්න කලින් මම ඇත්තටම Montessori එක වැඩ කරා. and මම ඇත්තටම හරිම කැමති වුණා ඒකට ළමයි එක්ක ළමයින්ගේ කතා අහගෙන ඒවට hina වෙලා ඒගොල්ලෝගේ cute වැඩ බලලා it actually it lightened my life. මම ඊට පස්සේ corporate job එකකට මම පටන් ගත්තට පස්සේ I started missing it so much. මට ගොඩක් මිස් වුණා ළමයි එක්ක hina වෙවි කරපු ඒවා ඒගොල්ලෝව බලාගත්ත ඒවා. I started missing it a lot. So then I realized that that teaching is what I'm really good at and මට ඒක හොඳටම කරන්න පුළුවන් කියලා මට ඒක තේරුණේ මම corporate job එකට ගියාට පස්සේ. So I'm kind of glad that I went to the corporate job as well. ඒකෙන් තමයි realize ඒ කියන්නේ ඒක කරේ නැත්නම් මම realize කරන්නේ නැහැ that I like being an early childhood educator. So yeah, that's my whole story and love my job. I love what I'm doing and ළමයි එක්ක කාලේ ගෙවනවා තරම් හොඳ job එකක් I don't think anyone has ever experienced. So yeah, I love my job. So that's what made me an educator. Blush. Makeup NARS එකෙන් believe කියන shade එක. මේකේ viral ගේ shade එකක් තිබ්බා orgasm කියලා. ඒක මම මගේ skin එකට දාපම it didn't go with my skin tone. ඒකෙන්ද චුට්ටක් I was sad about it. එනකොට this
is also very pretty. Mums කරපු brush එකේ අනිත් පැත්ත අරගෙන මේක blend කරනවා. My next question is, when are you coming to Sri Lanka again? මගේ ආසම question එකක්. මම ඔයගලන්ට හරියටම කියන්නේ නැහැ. ඒ වුණාට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම අනිවාර්යෙන්ම එනවා. And I'm so excited to come back. I'm so excited to eat Sri Lankan food. That's what I'm missing the most. And yeah, and to see my friends. මම ඒවලත් vlog කරන්න බලාපොරොත්තු වෙනවා. මම එනේ ශ්‍රී ලංකාවට එන එක. But ඔයගොල්ලෝ keep an eye and make sure you hit that notification button. එතකොට මම upload කරන videos හැමදාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. So that's done. දැන් තියෙන්නේ මගේ lips කරගන්න. මම eyeliner එකක් sorry what මම lip liner එකක් අරගෙන පොඩක් lips එක line කරගන්නවා. මම හැමදාම ගාන lip gloss එක අරගෙන ගන්නවා. මේකත් ELF එකේ lip oil එකක්. මම highlight කරගන්නවා මගේ high points මොනේ කියලා. nose bridge එක as for the inner corners. Eyebrow. I don't know what I'm calling it. What do you call this place? Eyelid. What? No. Okay. Metana. I don't know what you call it. Metana highlight karna. Okay, so we're almost done. Pantene. Setting spray කරගෙන set කරගන්න. ඊට කලින් මගේ අන්තිම question එකට answer කරන්න තියෙනවා. If you could travel anywhere right now, where would you go and why? I think I would go to Greece. Greece has always been my dream destination. Also, I think to cover a bit of Europe. Spain, Paris, because they're very beautiful destinations. Yeah, and maybe next year we might go there, we might not. Let's see. Okay, so අන්තිම ස්ටෙප් එක මගේ මේකප් රූටින් එකේ setting spray එකක් අරගෙන මූණ සෙට් කරගන්න එක. හොඳට shake කරලා. Okay, so my makeup is all done. That's how it looks like. මට එක ස්ටෙප් එකක් අමතක වුණා මගේ මේකප් රූටින් එකේ. mascara මම mirror එක දිහා බලලා චුට්ටක් බලාගෙන ඉන්නකොට මට හිතුණා නිකන් ඇස් දෙකේ මොන හරි අඩුයි කියලා. And then I forgot. So අපි එකක් ගාගමු. හයිට් ගෑවුණා. Okay. Better? Yeah, better. මේ තමයි මගේ finished makeup look එක. Q&A එකත් ඉවරයි. මම හිතනවා මම ඔයගොල්ලන්ගේ හැම question එකකටම මම answer කරා කියලා. Thank you for dropping questions and ඔයගොල්ලෝ This is a test of emergency alert. ඒකට බය වුණා මම. But anyway guys, so yeah, don't forget to like and subscribe and don't forget to hit that notification button as well. එතකොට මම අලුතෙන් videos දානකොට ඔයගොල්ලන්ට notify වෙනවා. So yeah, I'll see you guys on my next video. Bye.